සුබ දවසක් ආයුබෝවන් මගේ මිත්‍රවරුන් සියලුම දෙනාට. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන රොමේනියන් එම්බසි එකේ අලුත්ම යාවත්කාලින ගැන කතා කරන්න තමයි අදත් අපි මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ගයන් යුරෝප් YouTube channel එක ඔයා පළවෙනි පාර නම් බලන්නේ මම ආදරෙන් ඉල්ලනවා ඔයාට channel එක subscribe කරලාම වීඩියෝ එක බලන්න කියලා. ඉතින් ඒ වගේම ඔයාට මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් රොමේනියාව ගැන, රොමේනියාවේ visa process එක ගැන, යුරෝපය ගැන අත්දැකීම් ලබා ගන්න, ඒ ගැන දැනුම ලබා ගන්න, මේ process එක සම්බන්ධව සිද්ධ වෙන්නේ කොහොමද කියන දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට අපි ගත කරන්නේ 2026 අවුරුද්දේ මැයි මාසයේ 2 වෙනි සතිය. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන රොමේනියන් එම්බසි එකේ අලුත්ම අප්ඩේට්ස් ටික බලන්න අපි යමු වීඩියෝ එකට. මේ ගයන් යුරෝප්. ඉතින් මිත්‍රෝනි ඉන්ටර්විව් වලට ගිය සතියේ සහභාගී වුණා SC කාණ්ඩාංක වශයෙන් බැලුවොත් 231, 232 සහ 233 කියන කාණ්ඩාංකයෙන් සුළු පිරිසක් ඉන්ටර්විව් වලට දින ලැබුණේ නැහැ ගිය සතියේ ඇත්තටම. ඉතින් මේ විදිහට දින ලැබුණේ නැතත් ගිය සතියේ ඇතැම් පිරිසකට මැයි මාසේ 13 ඉන්ටර්විව් වලට එන්න කියලා දින ලැබිලා තිබුණ පිරිසකට මැයි මාසේ 19 වෙනිදාට ඒ දින රිවයිස් කරලා ඊමේල් ඇවිල්ලා තිබුණා. එහෙම නැත්නම් එයාලගේ වීසා ෆයිල් අප්ඩේට් වෙලා තිබුණා සයිට් එකේ. ඉතින් ඒ ගැන ඔයාලා දැනුවත් වෙන්න. මැයි 13ට ඔයා ඉන්ටර්විව් යන්න ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් වගේ ඒජන්සි එකේ ඒජන්ට් එක චෙක් කරලා බලන්න. සෙල්ෆ් ඇප්ලයි කරනවා වගේ ඊමේල් එක බලන්න මැයි 19ට ඔයාගේ ඉන්ටර්විව් එක රිවයිස් වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ වගේම පාස්පෝර්ට් කලෙක්ෂන් වලට ඊමේල් ලැබුණා ගිය සතියේ. ඒ පාස්පෝර්ට් කලෙක්ෂන් අද තියෙනවා හවස 3 ඉඳලා 5 වෙනකම්. ඉතින් සමහර අයට කෝල් කරලත් පාස්පෝර්ට් කලෙක්ෂන් වලට එන්න කියලා තියෙනවා. ඒ වගේම ඊමේල් ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය විදිහට. ඉතින් මේ විදිහට පාස්පෝර්ට් කලෙක්ෂන් වලට ඊමේල් ලැබිලා තියෙනවා. අප්‍රේල් 29 වෙනිදා දක්වා ඉන්ටර්විව් ගියපු අයටත් ඊමේල්ස් ඇවිල්ලා තියෙනවා අද පාස්පෝර්ට් කලෙක්ෂන් වලට. ඉතින් ඔයා මීට මාස එකහමාරකට වගේ ඉස්සෙල්ලා ඉන්ටර්විව් සහභාගී වෙලා තාම ඩිසිෂන් මේල් එක ආවේ නැති කෙනෙක් නම් එම්බසි එකට ඊමේල් එකක් දාලා අහලා බලන්න පුළුවන් වාගේ ඩීටේල්ස් එක්ක. ඉතින් ඔයා පාස්පෝර්ට් කලෙක්ෂන් වලට යනකොට අනිවාර්යයෙන්ම වගේ NIC එක අරන් යන්න, සල්ලි ගියපු රිසිප්ට් එක අරන් යන්න. ඒ වගේම ඔයාට එම්බසි එකෙන් එවපු ඊමේල් එකේ කොපි එකක් අරන් යන්න පාස්පෝර්ට් කලෙක්ෂන් වලට. ඒ වගේම පාස්පෝර්ට් එකේ කොපි එකක් අරන් යන්න. I received my passport කියලා ලියලා අත්සන් කරලා. ඒ වගේම පාස්පෝර්ට් එක ගන්න යනකොට ගිහිල්ලා ඉන්න පිළිවෙලට ඉඳලා පොලිමට ඉඳලා පාස්පෝර්ට් එක හරි පිළිවෙලට ගන්න. මොකද එතන ඉන්න ස්ටාෆ් එකට කරදරයක් වෙනවා නැත්නම් ගිහිල්ලා අපිළිවෙලට හැසිරුණොත්. මොකද දැන් විශාල පිරිසක් සෙල්ෆ් අය වගේම ඒජන්සිස් වලුත් යන්න දීලා තියෙනවා තමන්ගේ පාස්පෝර්ට් එක ගන්න. ඉතින් ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න ගැන කතා කරොත් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ප්‍රශ්න ෆෝමැට් එක බලා ගන්න. මෙන්න මේ ෆෝමැට් එකට පුරුදු වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එක ගොඩ දා ගන්න පුළුවන්. එම්බසි එකට ගෙනියන්න ඕන ડોකියුමන්ට්ස් පැත්ත ඔයාලා කල්පනා කරන්න ඇති. මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ડોකියුමන්ට්ස් ටික මේ විදිහට රෙඩි කරගන්න. මෙතන තියෙන ડોකියුමන්ට්ස් තමයි දැනට තියෙන අප්ඩේටඩ්ම රික්වයර්මන්ට් එකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ડોකියුමන්ට්ස් ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න පේජ් එකට, නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරනවා. ඉතින් මේ තියෙන ડોකියුමන්ට්ස් මේ පිළිවෙලට හරියටම හදාගෙන යන්න. ඔයාගේ ඒජන්සි එකකින් හෝ ඔයා සෙල්ෆ් උනත් හරියට චෙක් කරලා බලලා මේ අප් ටු ඩේට් ડોකියුමන්ට්ස් ටික හදාගෙන යන්න. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා නම් ඔයාගේ පාස්පෝර්ට් එක අවුරුදු 2කට වඩා අඩු කාලයක් නම් තියෙන්නේ ඉන්ටර්විව් එකේ ඉඳලා ඉස්සරහට පාස්පෝර්ට් එකක් අලුතෙන් ගන්න. මේක අත්‍යවශ්‍ය නොවුනත් අලුත් පාස්පෝර්ට් එකක් අරන් තියෙන එක ඔයාට වාසිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. පොලිස් වාර්තා මේ වෙනකොට රැස්ති කරලා තියාගන්න ඕනේ SC 233, 234, 235, 236 සහ 237 කියන කාණ්ඩාංක අනිවාර්යයෙන්ම පොලිස් රිපෝට් එක මාස 6ක් වගේ ඇතුළත ඔන්ලයින් පොලිස් රිපෝට් එක තියනවා නම් හොඳයි. වීසා රිජෙක්ෂන් පැත්ත බැලුවොත් යම් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා. ප්‍රධාන වශයෙන් ඉන්ටර්විව් එකට සහභාගී වීමේදී ඇති වුණ දෝෂ සහ ડોකියුමන්ට්ස් ප්‍රශ්න ගැන කතා කරොත් පොලිස් රිපෝට්, travel insurance කියන දෙක, ඒ වගේම කම්පැනි එකෙන් ලැබෙන්න ඕන ගැරන්ටි ලෙටර් එක නිසි පරිදි නොතිබීම. එම්බසි එකේ වීසා ෆී එක ගැන කතා කරනවා නම් එම්බසි වීසා ෆී එක සුළු වෙනසක් වෙලා තියෙනවා. ඩොලර් 140ක් වෙලා තියෙනවා. මැයි මාසේ 27 වෙනිදා වෙනකන් යන අය අරන් යන්න ඕන ගාස්තුව. ඉතින් මේ ඩොලර් 140 වෙනස් වෙනවා මැයි මාසේ 28 වෙනිදා ඉඳලා ඩොලර් 140 ඩොලර් 351ක් විදිහට. ඉතින් මේක කලින් සයිට් එකේ තිබුණේ 345ක් කියලා. දැන් ඒක
ඒගොල්ලෝ රිවයිස් කරලා තියෙනවා 351ක් කියලා. ඉතින් මතක තියාගන්න ඔයාලා මැයි මාසේ 28 වෙනිදායින් පස්සේ ඉන්ටර්විව් යන අය නම් ඒ කියන්නේ 28 වෙනිදා 29 වෙනිදා එහෙම ඉන්ටර්විව් යන අය නම් ඔයාලා $351ක් අරන් යන්න ඕන වෙනවා එම්බසි වීසා ෆී එක විදිහට. මේ වගේම දැන් එම්බසි ඉන්ටර්විව් යන අයට එයාලගේ ඇඟිලි 10 ඇඟිලි සලකුණු ඒ වගේම ෆොටෝ එකක් එම්බසියෙන් ලබා ගන්නවා. මේක ෂෙන්ගන් ඩිරෙක්ටිව් එකක්. ඉතින් මේක ගැන ඔයාලා මුකුත් බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයා ඉන්ටර්විව් එක පාස් වුණත් ෆේල් වුණත් ඔයාගේ ඇඟිලි සලකුණු 10 සහ ඔයාගේ ෆොටෝග්‍රාෆ් එකක් යාලා ලබා ගන්නවා. මේක අලුතෙන්ම ක්‍රියාත්මක වෙනවා දැන් පහුගිය සතියේ ඉඳලා. ඔයාලට එම්බසි ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න එම්බසි ඉන්ටර්විව් එක ගැන අදහසක් ලබා ගන්න ඕන තරම් ෆ්‍රී මීඩියාස් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් එම්බසි ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න. යම් කිසි කෙනෙක්ට එම්බසි ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න යම් කිසි අපහසුතාවයක් කොන්ෆිඩන්ස් මදි ගතියක් තියෙනවා නම් ඔයාලගේ ඇග්‍රීමන්ට් ඔයාලගේ වර්ක් පර්මිට් ඒ වගේම ඔයාගේ කම්පැනි එකේ ඇකොමඩේෂන් ලෙටර්ස් එක බලලා ඔයාගේ ආන්සර්ස් ටික හදා ගන්න. ඒකට පුංචි උදව්වක් කරන්න මම හැම ඉරිදම ක්ලාස් එකක් කරනවා. මේක ඇඩ්වාන්ස් ක්ලාස් එකක්. ඉතින් යම් කිසි ඉංග්‍රීසි දැනුමක් තිබීම අවශ්‍යයි. යම් කිසි ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් ඔයාට ඔයාගේ කොන්ෆිඩන්ස් එක හදලා ඔයාට ප්‍රැක්ටිස් කරගෙන ඔයාගේ ඉන්ටර්විව් එක ගොඩ දාගන්න මේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මම ස්ක්‍රීන් එකේ දාලා තියන්නම් කන්ටැක්ට් නම්බර් එකත් එක්කම මේ ක්ලාස් එක සම්බන්ධ විස්තර. ඉතින් මිත්‍රවරුනි මේ ටික තමයි දෙන්න තිබ්බ අප්ඩේට්ස් ටික. ඉතින් ඔයාලා හැමෝටම ඉක්මනටම ඔයාලගේ හීනවලට එන්න, ඔයාලගේ ජොබ් එක හරියට කරගන්න ධෛර්ය ශක්තිය හීනවලට යන්න ඉක්මනින් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝගෙම හීන ඉටු වෙන්න කියලා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් අදට ලබන සතියේත් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. මම ගයියේ නිරෝප ඔයාලා හැමෝටම ජය වේවා.